සුබදසනක් මෙන්න මෙහෙම තමයි ලස්සන දේව පිළිමයක් නිර්මාණය වෙන්නේ කෝවිලක. මේ පිළිම ඔයගොල්ලෝ කෝවිල වල දැකලා තිබ්බට පිළිම හදන්න හැටි දැකලා නැහැ නේද? බලමු අපි කොහොමද මේ පිළිම හදන්නේ කියලා. තඹ කම්බි සිමෙන්ති ගඩොල් යොදාගෙන ඉන්දියාවෙන් පැමිණි නිර්මාණ ශිල්පීන් කීප දෙනෙක් තාමත් ලස්සනට අපි මේ යාපනයේ ඉන්නේ. යාපනයේ කෝවිලක අලුතින් නිර්මාණය කරන කෝවිලක දේව පිළිම නිර්මාණය කරන ඉන්දියානු කණ්ඩායමක් තමයි මම මේ දක්වන්නේ. ඉතින් මේ වගේ දේවල් දැක්කොත් කරුණාරත්න මමට කියන මතක් කරන්න එපා.